සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා SL Dan YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ සියලුම දෙනාට. ඔන්න අදත් අපි අලුත්ම වීඩියෝ එකක් අරන් ආවා. මම මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ අපේ Facebook profile එක බලපු අයගේ විස්තර හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් Facebook එකෙන් අපිට අපේ profile එක visit කරපු අය කවුද කියලා බලා ගන්න පහසුකමක් සපයලා නැහැ. ඉතින් මම අද කියලා දෙන්නේ කොහොමද Facebook profile එක visit කරපු අය, ඒ කියන්නේ Facebook profile එකට ඇවිල්ලා අපේ post බැලුවා, ඊට පස්සේ අපේ ප්‍රොෆයිල් ෆොටෝස් බලපු, අපි දාන ෆොටෝස් බලපු අය කවුද කියලා හොයාගන්නේ කොහොමද කියන එක. හරි, වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හරි, මුලින්ම අපි අපේ Facebook ප්‍රොෆයිල් එකට යන්න ඕනේ. හරි, මේ විදිහට අපි අපේ Facebook ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ අපි මෙතන අපේ ටයිම්ලයින් එකට යන්න ඕනේ. මෙන්න මෙතන ක්ලික් කළා අපිට ටයිම්ලයින් එකට අපේ මේ නම තියෙන තැන ක්ලික් කළා අපිට අපේ ටයිම්ලයින් එකට යන්න පුළුවන්. හරි, මේ විදිහට අපි අපේ ටයිම්ලයින් එකට ගියාට පස්සේ මෙන්න මේ white space එක ක්ලික් කළා අපිට මෙතනින් view page source කියන එක ගන්න ඕනේ. හරි, අපි එහෙම ගත්තට පස්සේ මෙන්න මේ වගේ HTML code තියෙන interface එකකට තමයි අපි අරන් යන්නේ. හරි, ඊට පස්සේ අපි මෙතෙන්දී control key එකත් එක්ක F key එක press කරන්න ඕනේ. හරි, මෙහෙම control key එකත් එක්ක F press කරාට පස්සේ මෙන්න මේ වගේ search bar එකක් එනවා. මේ search bar එකේ අපි search කරගන්න ඕනේ initial chat friends list කියලා. හරි, මෙහෙම අපි search කරගත්තට පස්සේ මෙන්න මෙතන මේ initial chat friends list කියන එක highlight වෙලා තියෙනවා. ඊට පස්සේ මේ highlight වුණ එකට පහලින් මෙන්න මේ වගේ number set එකක් තියෙනවා. මෙන්න මේ number set එකේ තමා අපිට අපේ Facebook profile එක visit කරපු අය කවුද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මෙහෙම number තිබ්බා කියලා අපිට අපේ Facebook profile එක visit කරපු අයගේ විස්තර හොයාගන්න බෑ. ඒකින්ද අපි කරන්නේ නේ මෙන්න මේ number set වල මෙන්න මෙතන තියෙන මෙන්න මේ number ටික විතරක් අපි copy කරගන්න ඕනේ. මේ -2 කියන එක අර -2 කියන එකට කලින් තියෙන මෙන්න මේ number set එක copy කරගන්න ඕනේ. ඒ ටික copy කරගෙන අපේ Facebook profile එකට යන්න ඕනේ. මේ profile එකට ගිහලා මෙන්න මෙතන මේ URL bar එකේ මෙන්න මේ facebook.com/ කියන එකට පස්සේ තියෙන මෙන්න මේ ටික අයින් කරලා ඒ ටික වෙනුවට අපි copy කරගත්ත code එක දාන්න ඕනේ. මෙහෙම copy කරගත්ත code එක දාලා enter key එක press කරපු ගමන් අපිට පුළුවන් අපේ Facebook profile එක visit කරපු අය, ඒ කියන්නේ Facebook profile එකට ඇවිල්ලා Facebook profile එක බලපු අය කවුද කියලා හොයාගන්න. හරි, මේ විදිහට අපි තව එකක් copy කරලා මෙන්න මෙතන මේ තියෙන URL bar එකේ මෙන්න මෙතෙන්ට copy කරලා බලමු. හරි, ඊට පස්සේ enter key එක press කරන්න ඕනේ. හරි, මේ විදිහට අපිට අපේ Facebook profile එක බලපු අය ගැන විස්තර හොයාගන්න පුළුවන්. අපි තව එකක් copy කරලා බලමු. හරි, මෙන්න මේ කොටස විතරක් අපි copy කරලා ඒක අපේ Facebook profile එකේ මෙන්න මේ URL bar එකේ තියෙන මෙන්න මේ කොටස වෙනුවට දාගන්නවා. හරි, මෙහෙම දාලා enter කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ Facebook profile එක visit කරේ කවුද කියලා හොයාගන්න. හරි, දැන් ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලට පුළුවන් ඔයාලා profile එක visit කරේ, ඔයාලා post බැලුවේ කවුද, ඔයාලා photos බැලුවේ කවුද කියලා එයාගේ විස්තර ටික ඔක්කොම බලා ගන්න. හරි, තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න, මේ වීඩියෝ එක like කරන්න, share කරන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ comment section එකේ දාන්න. මම පුළුවන් හැම වෙලාවකම ඔයාලට උත්තර දෙනවා. මම දාන අලුත්ම videos වල notification ගන්න නම් bell icon එක click කරලා තියාගන්න. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටමු මගේ යාළුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.